මම ඊයේ දවසේ ට්‍රේඩ් එකක් ගන්න හැටි පිළිබඳව YouTube වීඩියෝ එකක් දැම්මා. කොහොමද ඩේ හයි එක මෙන්න මේක මාක් කරලා ඩේ ලෝ එක මාක් කරලා ට්‍රේඩ් එක ගන්න කියලා. ඒ විදිහටම ඊයේ ට්‍රේඩ් එක වැඩ කරා. ඒ කියන්නේ ට්‍රේඩ් එක මම ගත්ත පික් 20ක ට්‍රේඩ් එකක්. පික් 20 තමයි මම රෙකමන්ඩ් කරන්නේ. දැන් මගේ YouTube වීඩියෝ එකක් දාලා ඇති. කැමති කට්ටියන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒක විස්තරයක් තියෙනවා. අපි බලමු අද ට්‍රේඩ් එකක් ගන්න තියෙද නැද්ද කියලා. සමහරක් විට නැති වෙන්නත් පුළුවන්, තියෙන්නත් පුළුවන්. හැමදාම ට්‍රේඩ් නැති නිසා අපි හැමදාම ට්‍රේඩ් ගන්නෙත් නෑ. අපි ට්‍රේඩ් ගන්න අපි කන්ෆර්මේෂන් එකට ආවොතින් විතරයි. අපි නැත්තම් ට්‍රේඩ් පස්සේ දුවන්නේ නැහැ. ට්‍රේඩ් පස්සේ දුවන එක අනුමත කරන්නත් බෑ. මාකට් එක අපිට ඕන විදිහට එහෙම වැඩ කරන්නෙත් නැහැ. අපිට අවශ්‍ය තැනට ට්‍රේඩ් එක ආවොත් විතරයි අපි ට්‍රේඩ් එක ගන්න. එහෙම නැත්තම් අපි ට්‍රේඩ් එක ගන්නෙ නැහැ. ඊයේ දවසේ උනේ මොකද්ද බැලුවොත් මේ මම කිව්වේ ඊයේ මේ ඊට කලින් දවසේ කියන්නේ ඩේ හයි එක අපි කලින් දවසේ මාක් කරා. ඊට පස්සේ ඩේ ලෝ එක මාක් කරා. මම කිව්වේ මේ මාකට් එක මේ රේන්ජ් එකේ තිබුණා අපි ගන්න රේන්ජ් එකේ තියෙදි ගන්න පුළුවන්. ඒක ටිකක් පුරුදු වෙලා ගන්න ඕනේ ට්‍රේඩ් එකක්. රේන්ජ් එකෙත් මම සමහරක් වෙලාවට ගන්නවා. උනට මම කියලා දුන්නේ රේන්ජ් එකෙන් පිට පැන්නට පස්සේ කොහොමද ට්‍රේඩ් එක ගන්න කියලා. අපි කරේ මේ ඩේ හයි එක ඩේ ලෝ එක මාක් කරලා ට්‍රේඩ් එක ගන්න ඕන කිව්වේ මේ දැන් මේක අපි වීක් එකයි ඩේ එකයි බැලුවම සෙල් පැත්තට බරව තමයි තියෙන්නේ. අදත් එහෙම තමයි සෙල් පැත්තට බරව තමයි තියෙන්නේ. අපිට තියෙන්නේ කොහොමද සෙල් ට්‍රේඩ් එකක් ගන්න. ඒක මාකට් එක වීක් එකයි ඩේ එකයි බැලුවම පේනවා. දැන් කිව්වේ ඊයේ මේ සීමාවට මාකට් එක ඇවිල්ලා මේක කඩාගෙන පහළට ඇවිල්ලා පහළට ආව ගමන් අපි ට්‍රේඩ් එක කොහොමත්ම ගන්නෙ නැහැ. මොකද පහළට ඇවිල්ලා ආපහු උඩට යන්න පුළුවන්. එහෙම වුණොත් අපි ස්ටොප් ලොස් වදිනවා. අපි කියන්නේ මේක කඩාගෙන පහළට ඇවිල්ලා දැන් මෙතන මේ පහළට ආවට ආපහු උඩට ගිහිල්ලා තියෙනවා. මගේ ස්ටොප් ලොස් වැඩුණා 15ක් වගේ. මම තියලා තිබ්බේ. මම කලින් ගත්ත එක ඇත්තටම නිව්යෝර්ක් සෙෂන් එකේ ගන්නව නම් ඒ කියන්නේ 4:00මාර 5න් පස්සේ 5:00මාරෙන් පස්සේ 6ට වගේ කියන්නේ නිව්යෝර්ක් සෙෂන් එක පටන් අරගෙන විනාඩි 30කට විතර ගත්ත ට්‍රේඩ් එක තියෙනවා. ඒ ට්‍රේඩ් එක සෙකන්ඩ් ප්‍රයිස් එක මෙතෙන්දි ගන්නත් තිබ්බොන්න. කොහොමද ලන්ඩන් සෙෂන් එකෙන් පස්සේ ට්‍රේඩ් ගන්න කියන්නේ 12:00 එකෙන් පස්සේ වගේ තමයි හොඳටම තියෙන ඒසියන් මේ සෙෂන් එකේ වැඩ කරන්නේ නැහැ. මම ට්‍රේඩ් එක ගත්තොත් මේ හැටියට වගේ 5ට වගේ ගත්තේ. මම මෙතන හොඳ මම බැලුවා මෙතනට උඩට යන්න හදලා ආපහු ලොකු රිජෙක්ෂන් එකක් තියෙනවා. ආපහු මෙතන බයි වෙන්න හැදුවා. ආපහු ලොකු රිජෙක්ෂන් එකක් තියෙන. ඒ කියන්නේ බයස්ලට සෙලර්ස්ලා මෙතනින් උඩට යන්න දුන්නෙම නැහැ. ඒකෙන් මම ඇනලයිස් කරගත්ත මාකට් එක අනිවාර්යෙන් පහළට එන විදිහට මම මේ කැන්ඩල් එකත් වැහෙනකන් ඉඳලා මෙන්න මේකෙන් බලන ලොකු රිජෙක්ෂන් එකක් පෙන්වනවා. මේක අයින් කරගමු. පහළට මම ඊට පස්සේ මෙතෙන් තමයි ට්‍රේඩ් එක ගත්තේ. 20ක් අරගෙන 15ක් ස්ටොප් ලොස් කිව්වේ. ඒ 20ක් අරගෙන 15ක් තමයි ස්ටොප් ලොස් වෙන්නේ. මේ රිජෙක්ෂන් එක මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් උඩට ගියොත් අනිවාර්යෙන් උඩට යනවා. මෙතනින් එහාට අපි රේඩ් එකක් තියන්නේ තේරුම් ගන්න නැහැ. මොකද මෙතන ලොකු බයි කැන්ඩල් එකක් තියෙනවා. තා බයි ටිකක් කරනොත් මේ සෙලර්ස්ලා පරාදයි. ඒක අපි බලන්න ඕන කැන්ඩල් වලින්. දැන් මෙතන බයර්ස්ලා ගන්න හදලා ගන්න බැරිලා අපෝ සෙලර්ස්ලා ගහලා තියෙනවා. මෙතනත් මේක යන්න හැදුව උඩට යන්න දුන්නේ නැහැ. මේ හැදෙන්න මේ ඒරියා එකේ ලොකු සෙලර්ස්ලා ටිකක් ඉන්නවා. ඒ සෙලර්ස්ලා මේ ඉන්න බයි ඕඩර් ටික ඔක්කොම ඇබ්සෝර්ෂන් ගන්නවා. මේ සරල භාෂාවෙන් කියන්නේ
මොකටම තේරෙන විදිහට අලුතෙන් ට්‍රේඩින් වලට එන කට්ටියටත් එක්ක ඊට පස්සේ මේක දැන් try කරලා යන්න බැරි නිසා මම මෙතනත් පෙන්නනවා ලොකු රිජෙක්ෂන් එකක් විනාඩි 15 කැන්ඩල් එකේ මෙතෙන්දි ගත්තේ. දැන් හරි ඒකේ ඇති සම්පූර්ණ විස්තරය මොකක්ද මම විස්තර කරලා ට්‍රේඩ් එක ගන්න කලින් මේ ට්‍රේඩ් එක වැඩ කරන්න කලින් මේ ට්‍රේඩ් එක ගන්න කොහොමද කියලා නැත්නම් කට්ටිය කියන ට්‍රේඩ් එක පස්සේ දාපුවා කියලා. අපි බලමු අද දවසේ ට්‍රේඩ් කීයද කියලා. අද දවසේ ට්‍රේඩ් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අපේ කන්ෆර්මේෂන් වලට ආවොත් විතරයි අපි ට්‍රේඩ් ගන්න. මම හැමදාම කියන්නේ වගේ ඉස්සෙල්ලා ගිහිල්ලා බලන්න වීක් එක සාමාන්‍යයෙන් සතිය මුල බැලුවම ඇති. වීක් එක ඩේ එක නම් හැමදාම බලන්න. දැන් මේක පේනවා ලොකු සෙලර් කෙනෙක් ඉන්නවා. මේ බයස්ලා ගිහින් මේ බයස්ලා එන්නේ අඩු වෙලා තියෙනවා. මේ බය කැන්ඩල් එක තා පොඩි වෙලා මේ හරි රිජෙක්ෂන් එකක් ඇවිල්ලා මෙතන ලොකු සෙලර්ස් ටිකක් අරගෙන තියෙනවා. මෙතන බයි එකක් ඇවිල්ලා තිනවා. ඒකට ගන්න බැරි වෙලා. කියන්නේ මේකේ සෙලර්ස් තමයි ඉන්නේ. අපි ඩේ එකට ගිහිල්ලා බැලුවට පස්සේ හොඳටම පේනවා මේ පහුගිය දවස් ටිකේම ගිය සතියේ ලොකු සෙල්ල. එතන බයි වෙලා ඒ වුණාට මේ බයස්ලාට හිතපු තරම් ගන්න බැරි වෙලා. මේක එක පිබොනාචි එක අපි සාමාන්‍ය යූස් කරන්නේ පිබොනාචි එක බලන්න මෙතන මේ ගෝල්ඩන් එක සිටියේ මේ රේඛාවත් මේක පණ ගන්නම් බැරි වෙලා තියෙනවා. එතනින් ආපහු රිජෙක්ට් මේ මෙතන බැලුවත් මෙතනට ආපහු පහේ මේක රේඛාවෙන් පහයට තල්ලු කරලා දෙන. ඒ කියන්නේ අපි බැලුවම තේරෙනවා මේක ඉන්නේ සෙලර්ස්ලම තමයි. බයස්ලට එන්න දෙන්නෙම නැහැ. බයස්ලට මාකට් එක ගන්න දෙන්නේ. ගන්න පුළුවන්. අපි එහෙම කියලා බයි ගන්න යන්නේ බයි ගන්න ගියත් සෙලර්ස්ලා ඉන්නවා කියලා සෙල් අපි ඕන විදිහට දැන් මේ මාකට් එක සෙල් එක කියලා එහෙම සෙල් කරන්න යන්නේ නැහැ. අපේ කන්ෆර්මේෂන් ආවොතින් විතරයි අපි ට්‍රේඩින් එක බිස්නස් එකක් හැටියට හිතාගෙන කරන්න. ඒ කියන්නේ හැමදාම කරන්න යන්න එපා. හැමදාම ප්‍රොෆිට් ගන්න යන්නත් එපා. හැමදාම මං සමහර සතියෙම ට්‍රේඩ් කරන්නේ දවස් තියෙන සමහර සතියට දවස් 2යි 1යි එහෙම තමයි ට්‍රේඩ් එක. මගේ ලොස් අඩු ඒකයි. ඒක හොඳයි. හැමදාම ලාභ ගන්නත් බෑ. හැමදාම පාඩු වෙන්නෙත් නෑ. හරි අපි බලමු ඒ සතිය කොහොමද ගන්න එක. අපි මේක අයින් කරගමු දැන්. මේ සතිය ලොකු සෙල් එකක් තියෙන හින්දා මේක බයි වෙන්න තියෙන සම්භාවිත අඩු වෙන්න පුළුවන්. එකම දේ මෙන්න මේ ඒරියා එකට බයි වෙලා ආපහු සෙල් වෙන්න පුළුවන් බොහෝ දුරට. අපි එහෙම කියලා මෙතන බයි ගන්න යන්නේවත් මේකෙන් එක සැරේට පහකට ආවා කියලා සෙල් ගන්න යන්නේවත් නැහැ. අපි බලමු ඊයේ අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි කලින් වීඩියෝ එකේ වගේ කලින් දවසේ ඩේ හයි එක මාක් කරනවා. කලින් දවසේ ඩේ ලෝ එක මාක් කරනවා. දැන් අපි මේ ට්‍රේඩ් එක ගන්නෙ සරල ක්‍රමය මම කලින් කිව්වා වගේ මෙතනින් පහළට ඇවිල්ලා ආපහු මේ උඩට යන්න ටයි එකක් දීලා යන්න බැරි වෙලා හොඳ සෙල් කැන්ඩල් එකක් ලොකු රිජෙක්ෂන් එකක් ලොකු වික් එකකින් සෙල් වුණොතින් විතරයි නැත්තම් අපි ගන්නෙ නැහැ. මේ කියලා දීපු විදිහට බයි එක ගන්නෙත් මෙතනින් මේක උඩට ගිහිල්ලා ආපහු උඩට ගිය ගමන් අපි ට්‍රේඩ් එක කොහොමවත් ගන්නෙ නැහැ. මොකද ඒක පේස් එකක් බොරු එකක් වෙන්න පුළුවන්. පහළට ඇවිල්ලා වැදිලා මේ හරියේ වැදිලා යන්න බැරි වෙලා උඩට යනකොට විතරයි. එහෙම නැත්නම් අපි මේ ට්‍රේඩ් එක ගන්නෙ නැහැ. සමහරක් වෙලාවට අද ට්‍රේඩ් නැති වෙයි. කියන්නේ මේ රේන්ජ් ගන්න අමාරුයි. ලොස් වෙන ප්‍රමාණය වැඩි. රේන්ජ් ලොස් වෙන ප්‍රමාණය වැඩි. ඒ හින්දා ගන්න යන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඒ වීවැප් එකක් ගහ ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ගන්න. මේ හරිය. වීවැප් එකෙන් උඩට ගියොත් ට්‍රේඩ් එක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ අද
කරනවා නම් මේ VWAP එකේ VWAP එක අද මෙතන තියාගෙන ඉන්න. කොහොමද 12න් පස්සේ 12මාරෙන් පස්සේ එකට විතර තමයි ට්‍රේඩ් අපි බලන්න ඕන. උදේවරු අපි බලන්න යන්නේ නැහැ. VWAP එකේ පහළ මේ රේඛාව වැදිලා හරි මැද රේඛාව වැදිලා පහළට ට්‍රේඩ් එක ආවොත් අපිට ගන්න පුළුවන්. ඒකට අපි බලන්න ඕනේ මේ ට්‍රේඩ් එක පහළට එනවනම් කොතෙන්ට යාවිද කියලා. දැන් මම ඊයේ කිව්වා මෙන්න මේ සීමාවට එන්න පුළුවන් කියලා. ඒ සීමාවටම ට්‍රේඩ් එක ඇවිල්ලා තිබ්බේ. ඒ වුණාට අපි ටේක් ප්‍රොෆිට් එක 20 වගේ මෙන්න මේ හරියම වගේ තිබ්බේ. දැන් මේක බැලුවොත් මෙන්න මේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ ඒරියා එකම හොඳ සපෝටිව් ලයින් එක තියෙනවා. මේ කලින් ඒවත් බලුවම මෙන්න මේ ඒරියා එක. ඒරියා වල වැඩිලා රිජෙක්ෂන් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක යම් හේකින් පහළට ආවොත් පහළට ආව ගමන් ගන්නෙ නෑ කලින් කිව්වා වගේ පහළට ඇවිල්ලා ආපහු උඩට ගිහිල්ලා මේ හරියදී වගේ රිජෙක්ෂන් එකක් වුණොත් පිප් 20ක් අපිට තියාගන්න පුළුවන්. එතන 15ක් මම සාමාන්‍යයෙන් කියන්නේ හවස් වරුවේ බලන්න කොච්චර උඩට එනවද කියලා සමහරකට පොඩ්ඩක් මම හිතනවා එකට එක තියාගන්න වෙලාවක් තියෙන කියන්නේ 20ට 20 මේ හරියට යන්න පුළුවන් කියලා හිතනොත් උඩ තිබ්බ සපෝට් එක සමහරව කැමති නැහැ එකට එක ට්‍රේඩ් කියන්නේ එකට දෙක එකට තුන එකට හතර පහට ඉන්න මම නම් එහෙම කරන්න යන්නේ නැහැ. මොකද මම දන්නවා මගේ ට්‍රේඩ් මම දන්න ට්‍රේඩ් මගේ කන්ෆර්මේෂන් එකට ආවොත් බොහෝ දුරට ට්‍රේඩ් 10ක් ගත්තොත් 8ක් නම් අනිවාර්යෙන් වැඩ කරනවා. කලබලයක් නැතුව ගත්තොත් මේකත් එහෙම තමයි. කැමති කට්ටිය එකට 20 තියන්නේ එකට 7 මේ RR එක එකට දෙක තියන්නේ ඒ වුණාට මං හිතන්නේ එන්න පුළුවන්. මෙතන යතරම තියෙන හින්දා. ඒ වුණාට මගට ඇවිල්ලා ගියොත් අපරාධ ට්‍රේඩ් එක. ඊට හොඳයි පේන ලාභේ, හැට පේන ලාභේ අරගන්න. ඒක තමයි මගේ මතේ හොඳම ට්‍රේඩ් එක. මගේ මතේ හැටියට ඕගොල්ලොන්ට ලයින් එක ට්‍රෙන්ඩ් ලයින් එක නිකන් බලා ගන්න අමාරු වෙගෙන මේ SMA 50 වගේ දාලා රේඛාව තියාගන්න. මම නිකන් 21 වගේ තියාගන්න. ඒ කියන්නේ මම ඕගොල්ලන් කියන විදිහට මම ට්‍රේඩ් ගන්නවා සමහරක් වෙලාවට දවල් කියන්නේ මේ රේන්ජ් එකේ ට්‍රේඩ් ගන්න තියෙනවා. ඒක ඕගොල්ලෝ දැන් කරන්න යන්න බෑ ට්‍රේඩ් වලට අලුතින් ආවෙත් වෙන්න. ඒකත් දවසක් කියලා දෙන්න කොහොමද ට්‍රේඩ් එකක් ගන්න මේකයි RSI එකයි මේ දාගෙන RSI එක දාගෙන සාමාන්‍ය RSI ගොඩක් කට්ටිය කියනවා RSI දාගෙන ට්‍රේඩ් ගන්න බැල RSI එකේ ස්ටිල් ආවට පස්සේ බයි ගන්න එක එහෙම නෙවෙයි RSI එකෙන් අපි තියෙන පැත්තටම ට්‍රේඩ් එක කන්ෆර්ම් කරගන්න විතරයි ගන්නෙ. ඒ කියන්නේ දැන් මේ සෙල් එකක් නම් මේ සෙල් එක පහළට ඇවිල්ලා ඒක 15 මිනිත් එක තමයි බලන්න ඕන RSI එක. අන්න අපේ ඒකේ ට්‍රෙන්ඩ් එක බලලා ඒක මම නිකමට කියලා මම ඒක සම්පූර්ණ විස්තර දවසක දාන්න. දැන් මේ මම ගන්න RSI එකෙන් දැන් මේ 50යි SMS 50යි 21යි. ඒක දැන් මේක බැලුවම සෙල් තියෙන්නේ. ඒ කියන්නේ සෙල් එකේ ඇවිල්ලා දැන් සමහරව කියන්නේ දැන් සමහරව RSI එක ගන්නේ දැන් මෙතන ඕවර් සෙල් වෙලා දැන් බයි වෙයි කියලා එහෙම ගන්නෙ නෑ. මේ බයි එක ගිහිල්ලා මේක මම මේ RSI එක 60යි 40 දාගෙන තියෙන්නේ. ඒක මගේ අවස්ථාවේට එන්න මෙතන ගන්න බැරි වුණොත් මෙතන දැන් මේක පල්ලෙහාට ඇවිල්ලා නේ RSI. ඒ කියන්නේ මේ සෙල්ලස් මේ බයස්ලා නැහැ. එතකොට මෙතෙන්දි ගන්න පුළුවන් මේ රේඛා දෙකෙන් පල්ලෙහාට වදගෙන මම මේක සම්පූර්ණ විස්තර පස්සේ දාන්නම්. හරි බලන්න අද ට්‍රේඩ් තියෙද කියලා. සිකුරාදා සාමාන්‍යයෙන් ට්‍රේඩ් ගන්න යන්න එපා. සිකුරාදා මාකට් එක ඇසිරෙන්නේ අපි හිතන විදිහට නෙවෙයි. සිකුරාදා සාමාන්‍ය ට්‍රේඩර්ස්ලා ප්‍රොෆිට් අරගෙන තමන්ගේ ට්‍රේඩ් ක්ලෝස් කරලා දානවා. අපෝ සඳුදා සාමාන්‍ය හවස් සඳුදා ගන්නවා නිව්යෝර්ක් සෙෂන් එකේ විතරක්ම ගන්න. සිකුරාදා නම් ගන්න යන්න එපා. මම නම් සිකුරාදා සාමාන්‍ය ට්‍රේඩ් ගන්න යන්නේ නැහැ. මම බලමු දවසක මේ රේන්ජ් එකේ ට්‍රේඩ් කරන්නේ කොහොමද කියලා බලන විදිය ක්‍රමයක්
තියෙනවා මේක දෙකත් එක්ක මේ SMS එකයි RS එකත් එක මම ඒක පස්සේ කියලා දෙන්නම්. හරි කොහොමද?